අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජුරුවන් කාලේ කතාවක් කියන්න මම සැරසෙන්නේ නැහැ. එනිසා අපේ මේ සමාජයෙන් පුංචි කතාවක් ඔයාලට වැදගත් වෙන විදිහට කියලා දෙන්නයි මම අද දවසේදී අදහස් කළේ. එනිසා ඔබේ ජීවිත දහමින් සරස ගන්න ඉතාමත් වටිනා කියන කතාවක් බවට පත් වේවි. ඉතින් මේ පමණ කාලක් ජාතක පොත ගින අතට කීවා බණ පදය සැපෙමිනි හැම දිනට මොහොතක් සමුදීලා අද දින අප එයට දන් දීපයෙන් තොරතුරු ගන් නෙමි බනට කොළඹට නොදුරුනි මේ පුවත අරගන්නේ අරගෙන කතාවක් බුදු බණ ගලපන්නේ හදවත තුලින් ඔය හැම දින අමතන්නේ මේ පාඩමට කවුරුත් නා යුතු වන්නේ අපේ ලංකාවේ එක්තරා ඈත ප්‍රදේශයක සිද්ධ වෙච්ච කතාවක් තමයි අද දවසේදී ඔයාලා වෙනුවෙන් කියලා දෙන්න මම අදහස් කළේ. එක්තරා නිවසක් තිබ්බා. ඒ නිවසේ තාත්තා වැඩ කරේ පොලිසියේ. අම්මා ගුරුවරියක්. ලොකු පුතා විදේශගත වෙලා හිටියේ. ගෙදර හිටිය බාලයා අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ලියන පුතෙක් හිටියේ. ඉතින් මේ අම්මා තාත්තා තමන්ගේ ඉගෙන ගන්න වයසේ හිටිය මේ එකම පුතා ලොකු මහත් කරන්න උගන්වන්න අප්‍රමාණ ලෙස කැප වුණා. මේ තිදෙන තමන්ගේ නිවසේ ජීවත් වෙනකොට මෙන්න මේ වගේ සිදුවීමක් සිද්ධ වුණා. අම්මලා දාරුව නැට දෙනුමයි ගෙන දෙන්නේ පාසල් වලට මයි නිරතුරු යොමු වෙන්නේ දවසම ටියුෂන් ඊඩ කඩ නොලැබෙන්නේ ඔළුවක් නිසා මොනවදලෝ කිත වෙන්නේ යන්තර වාගේ
අධ්‍යාපනය තමන්ගේ දරුවට ලබලා දෙන්න අම්මයි තාත්තයි දෙන්නම වෙහෙස වුණා. උදේ ඉස්කෝලේ යවපුවාම රැට රැවෙලා තමයි ඉස්කෝලේ ඇඳුමින් ආපහු ටියුෂන් පත්තිය ඔක්කොම ගිහින් අහපහු ගෙදරට එන්නේ. සමහර වෙලාවට අම්මා තාත්තත් එක්ක කතා කරන්න වෙලාවක් නැහැ. අදහස් සෝමාරු කරගන්න වෙලාවක් නැහැ. එකට ඉඳගෙන අම්මලා පුතාලා එකතු වෙලා එක මේසෙ බත් වේලක් කන්න වෙලාවක් නැහැ. සමහර වෙලාවට තාත්තා දරුවෝ නැගිටින්නත් කලින් වැඩට ගිහිල්ලා. සමහර වෙලාවට තාත්තා ගෙදරට එන්නේ දරුවෝ නිදාගත්තට පස්සේ. මේ තරඟකාරී ලෝකයේ තුල මිනිස්සු යන්ත්‍ර වගේ තමන්ගේ ජීවිතේ හැඩගස්වගන්න. ඉතින් මේ පවුලේ අනුවේදනීය කතාවක් වුණා. දැසට යමක් හද කම්පා කර ගත්තුත් කරුණු නෙක නෙක සිතු විලි බෝවා අපගේ දිවිය තත් බෝපා දන් මව්පියෝ දෙන දාන සම්පත් උපයන්නේ දරුවන්ගේ දෙනෙක් මේ ගෙදරට උන්නේ පිය උතුමන්ද රැකියාවට පිට වෙන්නේ අම්මා ගුරුතුමිය පාසල වෙත යන්නේ අම්මා වෙලාව ආවම පාසල් යන්නේ තාත්තාද සමගිව ගෙයි උන්නේ කාලය ගෙවිලා ඇතට දවසක් තුන්දෙනාගේ ජීවිත ගමනේ කටයුතු ආරම්භ වුණා. තාත්තා උදේම පොලිසිය රාජකාරියට ගියා. අම්මා පුතත් එක්ක පාසල් ගියා. පාසල් ගිහින් ආපු පුතා ගේ දිනචරියාවේ පාසල් නිමා වුණාට පස්සේ ඊගාවට හැමදාම තිබ්බ වැඩේ තමයි ටියුෂන් පන්තියට යන එක. මේ පුතා
ටියුෂන් පන්තියට යන්න මේ දවසේ කැමැත්තක් නැහැ. අම්මා අහනවා ඒ පුතේ ටියුෂන් යන්නේ නැද්ද කියලා. පුතා කියනවා මට අද ටියුෂන් යන්න බෑ. යාළුවෙක් ගෙදර පාටියක් තියෙනවා. අම්මා දෙතුන් වතාවක් කිව්වා. පුතා පිළිගන්න කැමති උනේම නැහැ. හවස් වෙලා තාත්තා ගෙදර ආවා. තාත්තා ගෙදර ආවා. ඉතින් එහෙම ආපු වෙලාවේ තාත්තා තමන්ගේ වෙනදට ටියුෂන් යන පුතා අද ගෙදර ඉන්නවා දකිනවා. ඉතින් එහෙම සිදුවීමක් මෙදා මේ නිවසේ සිද්ධ වුණා. ඇයි අද පුතා ටියුෂන් යන්නේ නැද්ද? ඇහුවා මාවද පුතු සිටියා නැහැ සත්ද? අද මේ පුතුට ටියුෂන් ගැන නැහැ බන්ද? පාටියකට යන්න සැරසුනි ඔහු දැන්ද? නැහැ අම්මේ මම ටියුෂන් යන්නේ මිතුරෙකුගේ පාටියක් තියේ. ඒ හින්දා මාගේ සිතුවිලි ඒ වෙත බැඳුනා මේ තදින් ලායේ. කාලය දැන් පැය ගෙවිලා හවස් වරුව ගත වුණා. පියා තම වැඩ නිමවත් යලි නිවසට පැමිණුණා. පුතාගේ මිදුලේ හිඳිනවා දැක සිතේ පැනයක් මතුණා. නැද්ද ටියුෂන් යන්නේ කියලා පුත් පියා පැනයින් මතුණා. නැහැ පියාණෙනි යාළුවෙකුගේ පාටියක් අද තියෙන්නේ. ඒට යන්නයි පන්ති නොම ගොස් ගෙදර නැවතිලා මම සිටින්නේ. මේ ලෙසට පිළිතුරු පුතාගෙන් තම පියාට ලැබෙන්නේ. පියාගේ සිතු විලිද වේගෙන් ඒ පිළිබඳ
තමන්ගේ පුතා ගෙදර ඉන්නව දැකලා අහනවා පුතේ ඇයි අද පන්ති යන්නේ නැද්ද කියලා. පුතා කියනවා යාළුවෙක්ගේ පාටියකට යන්න තියෙනවා තාත්තේ නිසා මම අද පන්ති යන්නේ නැහැ කියලා කියනවා. තාත්තා කියනවා පුතේ ඔයා මේ පාර සාමාන්‍ය පෙළ විභාගෙ ලියනවා. ඒ නිසා හොඳින් ඉගෙන ගත්තොත් ඔයාට හොඳට විභාගෙ පාස් වෙන්න පුළුවන්. අම්මා තාත්තා තමන්ගේ දරුවන්ට ආදරයට සෙනෙහසටමයි බොහෝ දේවල් ජීවිතයට එකතු කරන්න උත්සාහ කරන්න. තාත්තා බල කරනවා පුතාට පන්ති යන්න කියලා. හිතුවක්කාරකමට මුරණ්ඩුකමට පුතා කියනවා නැහැ තාත්තේ මම අද පන්ති යන්නේ නැහැ කියලා. ඉතින් පියෙකුගේ ඔවද නට නැහැ පුතු කන් දුන්නේ කියන බසට ඔහු පිළිවඳ නක් දුන්නේ දෙදෙනා බහින් බස් වෙනෝ ඇත හඬ දුන්නේ පිය උතුමන්ගේ වේගයින් වැඩි වන්නේ පියා පුතාට තඳින් සිටින්නේ පුතත් පියාට කෝපය දුන්නේ තාත්තාගේ වේගය වැඩි වන්නේ ඒකයි පුතුහාට පහරක් දුන්නේ පුතුගේ ගතට පියෙකුගේ පහත් රක් වැදුනා ඒ ගුටි කෑම පුතු හට කෝපය නැගුණා පෙනෙනා දෙයක් විමසාවට පිට බැලුනා අසලැති පිහිය පුත් කුමරුගේ නෙත ගැටුණා තාත්තා දරුවන්ට ආදරේ නිසාම තමන්ගේ දරුවට ලස්සන අනාගතයක් හදන්න ඕනේ නිසාම පුතාට පන්ති යන්නම කියනවා. පුතා බැහැම කියනවා.
තමන්ගේ වචනේ අහන්නේ නැති නිසාම තාත්තා එදා ඒ පුතාට අතින් පහරක් ගැහුවා. තාත්තා ගහපු මේ පහර ඉවස ගන්න බැරි වුණු මේ පුතා හෙද තුල නැගුණු කෝපයෙන් වටපිට බැලුවා මොනවද තියෙන්නේ කියලා. පුතාට පේනවා මුවහත් පිහියක් ගේ එක පැත්තක තියෙනවා. ඉතින් මේ පුතු කෝපයෙන් පිහියට ළඟා වුණා. ඒ වේගයම පිය පපුවට ළඟා වුණා. මුළු පරිසරය කම්පාවෙන් හැඟුම් තනා. මේ පියතුමා මාරුතුරුලෙට ළඟා වුණා. තමන්ගේ දරුවා කෙරෙහි තමන්ගේ දරුවාගේ අනාගතය කෙරෙහි කප්පරක් තරමටම බලාපොරොත්තු තියාගෙන හිටිය තාත්තා තමන්ගේ පුතා හදා ගන්න ඕනේ කියලා හිතාගෙන පුතාට පහරක් ගැහුවා. තමන්ගේ වචනයට අවනත කරගන්න. මේ අවාසනාවන්ත පුතා තාත්තා කෙරෙහි වෛර බැඳගත්තා. වෛර බැඳගත්ත පුතා වටපිට බැලුවා. වටපිට බලනකොට මෙහාට දකින්නට ලැබුණේ පිහියක්. පිහිය ළඟට දූවලා ගියා. දූවලා ගිහලා පිහිය අරගෙන නැවතත් ඒ වේගයෙන්ම පිහියත් අරගෙන දුවගෙන ආවේ තාත්තගේ පපුව ළඟට. පුංචි කාලේ ආදරෙන් පුතේ කියාගෙන තුරුළු කරපු නලවපු නිදි කරවපු දරුවන් ගැන අප්‍රමාණ සෙනෙහසක් ලියවිලා තිබුණු පිටන නොපෙන්නු මහා ආදරයක් දක්වපු ඒ තාත්තගේ හදවත පලාගෙන යන්නේ දා මේ පුතා පිහිපාරක් දීලා තාත්තව මරලා දැම්මා. තාත්තව මරලා දැම්මා. මේ සිද්ධ වෙන සිදුවීම කොස්සියේ හිටිය අම්මට ඇහුණා. අම්මා දුවගෙන ආවා ගේ මැද සාලේ පැත්තට. අම්මා දුවගෙන එනකොට තමන්ගේ පුතා ලේ තවරුණු පිහියක් අතේ තියාගෙන තාත්තා ලේ ගොඩක් මැද වැටිලා ඉන්නවා. අම්මගේ හදවතට දරා ගන්න බැරි වුණා මේ දුක. අම්මා කවදාවත් හිතුවේ නෑ තමන්ගේ පුතා තමන්ගේ තාත්තට මේ විදිහේ ඉරණමක් දෙයි කියලා. අම්මා තාත්තා හැමදාමත් හිතුවේ තමන්ගේ පුතා හොඳට ඉගෙනගෙන ලොකු මහත් වෙලා අම්මා තාත්තවත් රැකගෙන ආරක්ෂා කරගෙන හොඳ දරුවෙක් වේ කියලා. ආදරයේ සෙනෙහස කරුණාව දයාව අනුකම්පාව අම්මගේ තාත්තගේ ජීවිත වලටත් දක්වයි කියලා. හදවතින් රැකපු ඒ ජීවිතය හදවතින් ආරක්ෂා කරයි කියලයි අම්මා තාත්තා හිතුවේ. අම්මගේ හදවතට දරා ගන්න බැරි දුකක් එදා ඇති වුණා. අම්මා තමන්ගේ පුතාගේ පපුවේ එල්ලිලා අම්මා කියනවා
මොනවද දෙයිය නේ නොබ කරන්නේ ඇයි පියතුමා මේ විදිහට මාරන්නේ නුඹ ගොඩනගන් නයිදහදුක් විඳින්නේ අල්ලා පාපුව හොල්ලාමව ආසන්නේ පියෙකුගේ ලයට පිහින් නැන පුංචි පුතා කෝපය පිරි ඇත තවමත් තවම ඉතා නෑ ඇසූ පැනයට මේ පුතුගේ කතා ඒවදනටත් වැඩි විය කෝපයම ඉතා කෝපයතාවතාවත් හද තුල තෙරපෙනවා ලේගේ පිහිය පුතු සුරතේ දිලිහෙනවා අම්මයි දිරි පුතු ළඟ පාසු වෙනවා කිරිබිවුලයට පුතු පිහි පහ රක් දෙනවා රතුලේ කිරට පෙරලා පෙව් මේ අම්මා මෙපමණ කාලක් ආදරයෙන් සිතනම්මා පුතු වෙත බැන්ද මුත් හැමදා මත් පෙම්මා පිහිපාරකට බිම වැටුණා මේ අම්මා තමන්ගේ තාත්තට පිහිපාරක් දීලා මරලා දැම්ම මේ අවාසනාවන්ත පුතා අම්ම ඇවිල්ලා මොනවද රත්තරම් පුතේ මේ කරේ කියලා පපුවේ එල්ලෙලා හදවතේ දුක දරා ගන්න බැරුව අඬනකොට එදා තමන් ඉපදුණු දවසේ ඉඳලා කිරිබිවුලයට පිහිපාරක් දීලා මරලා දැම්මා
යාළුවගේ පාටියට වඩා යාළුවගේ පාටිය ලොකු වුණා අම්මගේ තාත්තගේ ජීවිතවලට වඩා. අම්මගේ තාත්තගේ ජීවිතවලට වඩා. උදේ ඉඳලා රෑ වෙනකම් ටියුෂන් පන්ති ගිහිල්ලා ඔළුව හදාගත්ත මේ පුතා හවසට ටියුෂන් පන්ති ගිහිල්ලා ගෙදර ඇවිදින්නේ රෑ තිස්සේ තමන්ගේ කාමරයේ දොර වහගෙන ගේම් වලට ඇබ්බැහි වෙලා ගේම් ගහපු පුතා තමන් ජීවිතේ දැකපු ඒ ගේම් එකේ එක්තරා කොටසකින් අම්මගේ තාත්තගේ ජීවිතේ දිහා බැලුවා. අම්මා කවදාවත් හිතුවේ නෑ තමන්ගේ පුතා තමන් මරයි කියලා. එපදුණු දවසේ ඉඳලා අනන්ත අප්‍රමාණ වූ දුක් විඳගෙන තමන්ගේ පුතා හදන්නට වඩන්නට උස්මහත් කරන්නට වෙහෙසුනේ අම්මා. ඒ අම්මා එදා තමන්ගේ පුතාගේ අතින් දුන්නු පිහිපාර මැද ලේබිලක් මැද එදා ඇදගෙන වැටුණා. ඉතින් යනවාරු හිරු ගංගාවක් ගලාගෙන සිටියා පුතාත් මේ පිළිබඳ බලාගෙන දැනුණා අම්මා හට පියෙකුගේ සෙනෙහ ගුණ යයි දුක් ආඳෝනා මිලෙස ගලාගෙන දස මාසමා කුසේ දරා බිහි කළ මගේ පුතේ අප වෙනුවෙන් ඒ සෙනෙහස නැත්තේ ඇයිද පුතේ නුඹ වෙනුවෙන් අපමණ දුක් වින්දා මගේ පුතේ පිහිපාරින් මාමරන්න හිතුවේ ඇයිද පුතේ සෙනෙහස කිරි කරලයි මම පෙව්වේ මාගේ පුතේ දහදුක් වින්දා පියතුමා නුඹ වෙනුවෙන් පුතේ ඒ සෙනෙහස නොදැනුනේ ඇයි අනේ පුංචි පුතේ අපේ රුහිරු පෙනෙනවාද
මහ පොළොවේ ඇතේ කොපමණ දුකක් දුන්නත් නුඹ පුංචි පුතේ නුඹ ගැන වෛරයක් අපේ හද ඇතුලේ නැතේ අප මේ ලෙසමාලත් ආදර පුංචි පුතේ රත්තරන් තාත්තා ජීවිතේ කවදාවත් නොසිතපු විදිහට තමන්ගේ දරුවා ඉදිරියේ ලේවිලක් මැද මැරලා වැටෙන්නට සිද්ධ වුණා. අවසාන හුස්ම පොද යන අම්මා කියනවා මගේ රත්තරන් පුතේ නුඹ අපි දෙන්න මේ විදිහට මරලා දැම්මත් නුඹ ගැන කවදාවත් අපි මෙච්චර කාලයක් හදපු මේ ගෙදර මේ මන්දිරේ සතුටින් ජීවත් වෙන මගේ පුතේ කියලා ඉදා ඒ අම්මා තමන්ගේ ඇස් දෙක පියාගත්තා. අම්මා තාත්තා තමන්ගේ දරුවා ඉපදුන් දවසේ කළා. ලස්සන ලෝකයක් මෙව්වා. තමන්ගේ දරුවා මේ ලෝකෙට ලස්සන ගුණගරුක සත්පුරුෂ දරුවෙක් වෙයි කියලා අම්මා තාත්තා සිහින මෙව්වා. ඒ වෙනුවෙන් කැපවුණා. ඒ හැම දෙයකටම එදා මේ ආවාසනාවන්ත පුතා උත්තර දුන්නේ අන්න එහෙමයි. මේ ගෙදර එදා වුණු සිදුවීම අහගෙන හිටියා අල්ලපු ගෙදර එක්තරා පුජ්‍යලේ වෙන්නේ මොකක්ද කියලා බලන්න මේ ගෙදරට එදා දුවගෙන ආවයි මිනිස්සයා. ඉතින් ආසල් වැසියේ කොට මේ හඬ සාවනට වැටුණා. ඒ ගෙදරට ඒ හඬ හොයමින් ඔහු වැදුණා. සිදු වී ඇති දේ පිළිබඳ විපරම් කෙරුණා. පුංචි පුතුට පැනයක් ඉන් එලෙස නැගුණා. මොනවද කළේ මේ අපරාධය විමසන්නේ පුතුගේ කෝපය තවමත් වැඩි වන්නේ. අවසානයේදී පිස්තෝලය අත ගන්න
වෙඩි දෙන්නේ තමන්ගේ දුක සැප බලන්නා වසල්වැසියා සිද්ධ වෙලා තිබ්බ දේ දැක්කා පුතාගේ අතේ ලේ ගෑවිච්ච පෙහියක් තිබෙන බවක් දැක්කා පුතා හිතුවා මේ පුජ්‍යලයා මේ සිදුවීම දැක්කොත් තමන්ට අනතුරක් වෙන්න පුළුවන් ඉක්මනටම දුවලා ගියා තාත්තගේ කාමරයට තාත්තගේ පොලිසියේ නිලැඳුමේ තිබ්බා තාත්තගේ පිස්තෝලය ඉක්මනටම ගේ මැද සාලෙට අරගෙන ඇවිල්ලා දුක සැප බලන්න ආපු අසල්වැසියට එදා වෙඩි තියලා මරලා දැම්මා එදා මරලා දැම්මා මරණ තුනක් මේගේ තුලේ තිබුණා පුතුගේ අතේ ලේ බිඳු තැවරි තිබුණා මිතුරගේ පාටි තොරතුරු සිත නැගුණා පියාගේ වාහනින් නොවේ වෙත දුනා එදා තමන් ජීවිතේ උගත් අත්දැකීම් සමහර වෙලාවට ඔළුව විතරක් හදාගත්තු නිසා හදවත කවදාවත් පෝෂණය නොවුණු නිසා තමන් රෑ තිස්සේ කාමරේ දොර වහගෙන ගහපු ගේම් එකේ අභියෝග ජයගෙන ඉස්සරහට යන්න අභියෝග ජයගෙන ඉස්සරහට යන්න බෙඩ තියපුවා පිහියෙන් නැනපුවා මේ හැම දෙයක්ම දරුවා තමන්ගේ ජීවිතේ අත්දැකීමක් බවට පත් කරගෙන ඒ දේවල් වලින් ජීවිතේ උත්තර හොයන්න පටන් ගත්තා ජීවිතේ උත්තර හොයන්න පටන් ගත්තා ඒ නිසා අවසානයේදී මරණ තුනකින් මේ අවාසනාවන්තකේ දවාචකය එදා නිමාවටපත් වුණා ඒ නිසා මොකක්ද ඔළුව සරසගත්ත මිනිසුන්ගේ ලෝකයට ලැබුණු දේ ඒ නිසා මෙන්න මේ දේ තේරුම් ගැනීම ඉතාමත් වටිනවා ඉතින් සල්ලි වලට පහල් වෙච්ච ලොවක් තුලයි අපි ඉන්නේ සල්ලි හොයන්නට මව්වරු පිට රටවල පැටවෙන්නේ ඒ මුදලින් මහමන්දිර ඉදිවිගෙන පසුවන්නේ ඒ මුදලින් කාසිවලින් මහමන්දිර ඉදිවෙන්නේ අම්මාවරු පිට රටවල ඉසුරු සොයා ඇවිදින්නේ ගෙදරට කහවණු වරගෙන ගුවනින් යලි මෙහි එන්නේ මේ වටනේ පින්වතුනේ සමාජයට දොස් දෙන්නේ
ඇති නැති පාරතරය නිසයි දුප්පත්කම ඇතිවන්නේ දුප්පත්කම හින්දා ඉසුරු සොයාගෙන ගෙට එනකොට දරුවා ඇත මසුරෙකුගේ ගුණ මිනිස්කමත් සෙනෙහි දෙකම දරුවාට නැති වුණ කෝටි ගණන් ධනය ඇතත් අඩුවක් මතුවින ඔල්ලොව පමණක් නැත දෙන්නේ අපි දරුවට පාඩම් දෙමුද පොයදාට සිල් ගන්නට අපි සෑම දරුවන් අරගෙන පිවිසෙමුද දහම් පාසලට ගුණවත්කමකට හුරු කරවන්නට සැරසෙමුද ඔළුවයි හදවත තුලනය කරගෙන ජීවිතයේ පාඩම් දෙමුද කෝණු හාස්‍යෝ කිමානන්දෝ නිජ්ජං පජ්ජලතේ සති අන්ධකාරේන උනත්තා පදීපන්න ගවිස්සති බුදුහාමුදුරෝ දේශනා කරනවා කුමන ආනන්දයක්ද කුමන ප්‍රීතියක්ද හාත්පසින් ඇවිලගෙන දෙවීගෙන පිච්චෙන මේ ලෝකයේ තුල එනිසා අන්ධකාරය නොනත්තා හාත්පසින් අන්ධකාරයේ ජීවත් වෙන්න මිනිස්සු හොඳ නරක දකින්නේ නැතුව ආගම දහම හඳුනන්නේ නැතුව මිනිස්සු අන්ධකාරය තුල ජීවත් වෙනවා ඒ නිසා අඳුරෙන් එළියට එන්න එක පහනක්වත් දැල්ලමු කියලා බුදුහාමුදුරුවෝ අපිට එදා ආරාධනාවක් කළා. ඒ නිසා අඳුරෙහි අත පාත ගාමින් යන සාන්ද ලෝකය වෙනසෙනවා වැඩි පිරිසක් නාද පින්වත අඳුරේ එහෙ මෙහෙ ඇවිදිනවා එහෙනම් ඔන්න කාලය දැන් ගත හෝරාවකට වැඩියෙන් මම බණ කීවා දැන් බණ නැවතෝ මට දැන් කල් ගැලපෙනවා අපේ කවි බණත් අද මෙතකින්
හොඳයි එහෙමනම් සියලුම දරුවන් තමන්ගේ ආදරණීය අම්මා තාත්තා සිහිපත් කරලා ඔවුන්ට නිවන් ලැබෙන්න කියලා ප්‍රාර්ථනාවක් කරමින් ඔවුන්ට පින් දෙමු. හැමදෙනාම තමන්ගේ නළල මත තමන්ගේ දෑත් දෙක තියාගන්න. අනිත් වැඩ ඔක්කොම නවත්තලා තමන්ගේ නළල මත අත් දෙක තියාගන්න. ඔබව මේ ලෝකයට බිහි කළපු ඒ රත්තරන් අම්මට රත්තරන් තාත්තට හදවතින් පින් දෙනවයි කියලා හිතාගන්න. ඒ නිසා ඔබේ ආදරණීය අම්මා ඔබේ ආදරණීය තාත්තා පුංචි වෙලාවක් රත්තරන් පොතේ සිහියට ගන්න. ඒ ආදරණීය අම්මා ඒ ආදරණීය තාත්තා නිසා තමයි අපි මේ විදිහට ජීවත් වෙන්නේ. ඒ නිසා අනිත් හැමදේම අමතක කරලා මේ වගේ පින් ගොඩක් රැස් කරගත්තු වෙලාවේ ඒ හැම දිනට පින් දෙමු. හොඳින් වැඳ ගන්න, ඉස්සරහා බලා ගන්න. තමන්ගේ ආදරණීය අම්මගේ තාත්තගේ ගුණ සිහිපත් කරමු. මා කියනකොට ඔබ හිතින් හිතන්න. රත්තරන් අම්මගේ ගුණය අනන්තයි අප්‍රමාණයි. ආදරණීය මගේ අම්මා මම ඉපදුණු දවසේ ඉඳලා මොනතරම් මා වෙනුවෙන් වෙහෙසුණාද? රතු රේ ටික කිරට හරවලා ආදරෙන් පෙව්වේ අම්මා. මේ ලෝකේ මිනිස්සෙක් මිදින දරුණුතම වේදනාව වින්ද ඒ රත්තරන් අම්මා. ඉපදුණු දවසේ ඉඳලා මගේ රත්තරන් පුතේ කියලා ආදරෙන් සෙනෙහසින් හැදුවා වැඩුවා. මගේ ආදරණීය රත්තරන් අම්මේ ඔබ වෙනුවෙන් අද මේ පින් අනුමෝදන් කරනවා. දසමාසයක් කුස තුල තියාගෙන මාව මේ ලෝකයට බිහි කළා. බිහි වුණු දවසේ ඉඳලා මගේ කැතකොණු කැතක් නැතුව අත ගාලා යන්නේන මගනුමග කියලා දීලා මාව හැදුවේ වැඩි උස්මහත් කළේ ඔබයි මගේ රත්තරන් අම්මේ. ඔයාට මතු යම් දවසක උතුම් බුදු පදවියම ලැබේවා කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා. රත්තරන් තාත්තගේ ගුණයත් අනන්තයි අප්‍රමාණයි. අම්මා වගේම ආදරේ අපිට පෙන්වුවේ නැතු වුණාට රත්තරන් තාත්තේ ඔයාගේ හදවත ඇතුලේ මා වෙනුවෙන් අප්‍රමාණ ආදරයක් සෙනෙහසක් තිබෙන බව මම දන්නවා මගේ රත්තරන් තාත්තේ. අවුවේ පිච්චි පිච්චි වැස්සට තෙමි තෙමි දාඩිය මුගුරු වගුරුවමින් සමාජයේ මිනිස්සුන්ගෙන් ඇනුම් බැනුම් මහමින් මාව උස්මහත් කරන්න ඔයා මොනතරම් බෙහෙසුනාද? ඔයාගේ ගතට ලස්සන ඇඳුමක් නැති වුණත් මට ලස්සන ඇඳුමක් අඳලා ඔයා හැඩ බලලා මොනතරම් නම් සතුටු වුණාද? හරියට කුසට ආහාරයක් නැති වුණත් මගේ කුස පොරවන්න ඔයා මොනතරම් බෙහෙසුනාද? රත්තරන් තාත්තේ ඔයාට මතු යම් දවසක උතුම් බුදු පදවියම ලැබේවා කියලා මගේ රත්තරන් තාත්තටත් හදවතින් අද පින් දෙනවා.
දසමාසමා කුසේ හොවත් දැඩි කළ සුදු අම්මේ ඔබ වෙනුවෙන් පින් දෙනවා ආදර බාර අම්මේ හැමදාමත් දරුවාට ජීවය දුන් අම්මේ සෙනෙහස කඳුලින් දිය කර පවනා සුදු අම්මේ තව මතකයි දුක් විඳි හැටි මම හදන්න අම්මේ මේ පින්ගෙන අජරාමර නිවන් දකින් අම්මේ නුගසේනක සිසිල දුන්න දයාවන්ත පියා කෙත්ඥායක් වගේ අපට කන්න දුන්න පියා රැකියාවට ගොස් දහඩිය හෙළෝ මගේ පියා මේ පින්ගෙන අජරාමර නිවන් දකින් පියා මේ පින්ගෙන අජරාමර නිවන් දකින් පියා මේ පින්ගෙන අජරාමර නිවන් දකින් පියා හොඳයි පින්වත් දුවේ පුතේ අද දවසේදී වටිනා කියන උතුම් පින්කමක් මේ විදිහට සිදු කළා මේ වගේ වටිනා කියන පින්කමක් සිදු කිරීමෙන් ජනිත කරගත් ශක්තිය අපේ ලෝකයේ ශාසනීය ගම ගෙදර රකින සියලු දෙවියන්ට පින් පඬුරක් වශයෙන් පින් අනුමෝදන් කරමු අනුමෝදන් වේවා දිව්‍ය යසිසුරු වඩා වර්ධනය කරගෙන දෙවියන් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමහා නිවනින් සැනසීමම ලබා ගනිත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අද දවසේදී මේ විදිහට රැස් කරගත්ත ඒ මහා පුණ්‍ය ශක්තිය අපි නමින් මියගිය යම් ප්‍රාණකාරීන් සමූහයක් සිටිනවා නම් එහෙම මියගිය සියලු ප්‍රාණකාරීන්ටත් මෙපින් අනුමෝදන් කරමු අනුමෝදන් වේවා. පරලොව ජීවිත සුවපත් වේවා. දුකක නම් දුකෙන්වත් මිදේවා. සුවයක නම් සුවය තව තවත්
වර්ධනය කරගෙන උතුම් අමහා නිවෙනින් සැනසීමම ලබා ගනිත්වා කියලා ප්‍රාර්ථනා කරමු. අවසාන වශයෙන් ඔයාලා හැම දිනාටම මේ කුසල් දහම් හේතු වේවා වාසනාව වේවා. ඔයාලගේ මේ අධ්‍යාපන ජීවිතය සඵල සාර්ථක කරගන්නට ඒ යහපත් බලාපොරොත්තුන් ඉටු කරගන්න වාසනාව ශක්තිය උදා වේවා. අද දවසේදී ඔයාලට මේ අවස්ථාව උදා කරලා දුන්න ඔයාලගේ ගුරු අම්මාවරු තාත්තාවරු හැම දිනාටම දවස පුරාම ඔයාලට අප උපස්ථාන කරමින් මේ ගමන යන්නට උදව් කළ උපකාර කළ ඔයාලගේ ආදරණීය රත්තරන් අම්මා තාත්තා හැම දිනාටම මේ පින්කම පාරමිතාවක් වේවා. අපි හැම දිනාගේම මේ ජීවිත සුවපත් වේවා. කායික මානසික දුක් වේදාදීන් දුරව හැම ජීවිතයකටම ඒ සිත සාන්තිය සනසිල්ල මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ධම්ම දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. බුදු සරණ වේවා සාන්දහම් සරණ වේවා සංඝ සරණ වේවා මිතුම් සරණින් ජය